එයා කිව්වා surprise. Nothing like I've ever seen. It's just a thing of beauty. Hi. Hello. Very professional. අද 26 වෙනිදා අපි යාළුවෙක්ට පොඩි බර්ත්ඩේ පාටි එකක්. පාටි යන්නම නිකන් අවුටින් එකක් වගේ පොඩ්ඩක් රෙඩි කරලා තියෙනවා. අවුටින් එකක් වගේ රෙඩි කරලා තියෙනවා. ඉතින් ඒකට මට කේක් එකක් හදන්න තියෙනවා. and also තව කෝඩ් එකක් තියෙනවා මට රෙඩි කරන්න. ඉතින් අද ඒ දෙක කරනවා. මම පුළුවන් වුණොත් මම ඔයගොල්ලොම ඒකට සහභාගී කරගන්න. හරි. මෙහෙම ඉන්නේ 28 වෙනිදා දැන් ප්ලෑන් එක තියෙන්නේ නම් ඉස්ලාම කාලා අපේ ගෲප් එකේ 5 දෙනෙක් ඉන්නවා. ඔය 5 දෙනාටම පුළුවන් වෙන දවසක් වෙන්න බෑ දැන්. ඒ දවසේදී අපි තෝරගත්තේ 28 වෙනිදා. හැබැයි බර්ත්ඩේ තිබ්බේ ජනවාරි 7 වෙනිදා. ජනවාරි 7 තියෙන බර්ත්ඩේ තිබ්බ බර්ත්ඩේ එකට පෙබ්‍රුවාරි 28 තමයි සර්ප්‍රයිස් එක දෙන්නේ. ප්ලීස් නෑ 5 දෙනෙක්ටම පුළුවන් දවසක් වෙන්න. ඉතින් කොහොම හරි ඔහොම තමයි වෙන්නේ 28 වෙනිදා. ඊට පස්සේ අපි කාලා බීලා ෆිල්ම්ස් බලලා ජොලියක් දාලා එනවා. ඕකේ. මම හිතනවා මට ඒ දවසම වීඩියෝ ගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මේක මම හිතන්නේ පැය භාගයක් විනාඩි 40ක් ටික බ්ලොග් එකක් වෙයි. මට කියන්න ඕගොල්ලෝ ටිකේ වටදාස කොටේ වට බ්ලොග්ස් ඔයගොල්ලෝ බ්ලොග්ස් හස වැඩි වෙලාවක් තියෙන ඒවටද පොඩි වෙලාවක් තියෙන ඒවටද කියලා මම ඔයගොල්ලන්ගේ requirement එකට අනුව vlogs ගේන්න. ඕකේ. හරි. ඔහොම තමයි මෙන්න plan එක. ඉතින් දැන් මට කේක්ස් දෙකක් හදන්න පොඩක් ෆ්‍රෙෂ් වෙලා මම කේක්ස් දෙක හදන්න යනවා. 28 වෙනිදායින් අපි හම්බෙමු. මම දන්නේ මට ඉන්ට්‍රෝ එක ගන්න පුළුවන් නේද කියලා 27 හරි 28 හරි මොකද මම ටාස් එකකින් බිසි. පුළුවන් වෙලා මේ ඉන්ට්‍රෝ එක ගත්තේ. හයි. මම ඔයගොල්ලෝම සම්බන්ධ කරගන්නම් කිව්වේ කේක් එක හදනකොට. හැබැයි නොවැළක්විය හැකි හේතුවක් නිසා ඒකට කරන්න බැරි වුණා. නෑනේ මම මේ කුණ්ඩි කේක් දෙක හදලා නිදාගත්තා. ඊට පස්සේ ළඟට පැටට ගියා. ඉතින් අද 28. අද තමයි දැන් යන්න හදන්නේ. මම දැන් ලෑස්ති වෙන්න යන්නේ. පොඩ්ඩක් මේකප් ටිකක් දාන්න. අම්මට උම්මටත් දීලා. හරි, let's get ready. මට දැන් මේ ගානව මොනවද කියන්නත් එපාය. මට මේ යාළුවා ගැන කියනවා නම් අපි අද එයා ගැන කතා කරමු. මොකද අද එයාගේ බර්ත්ඩේ එක නෙමෙයි. හැබැයි අද සෙලිබ්‍රේට් කරන්න ඉතින් මෙයා ගැන කිව්වොත් මෙයා මට හම්බෙන්නේ grade 1 to 5 වල ඒ කාලේ නම් අපෝ එන ඇක්ටරයි. ඒ කියන්නේ අපොඩ නපුරුයි ඒ කාලේ. ඊට පස්සේ අපි එයා වෙන ඉස්කෝලේකට ගියේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මම ගියේ වෙන එකට. ඊට පස්සේ O-level වලදී අපි හම්බෙනවා කොමර්ස් ක්ලාස් එකේදී. ඊට පස්සේ අපි හැබැයි කොමර්ස් ක්ලාස් එකේදීත් එච්චර ලොකු මේ යාළුකමක් නැහැ. ඊට පස්සේ අපි හම්බෙන්නේ A-level වලදී. එයා යනවා මගේ ඉස්කෝලේට. so අපි එතන ඉඳන් තමයි සෙට් වෙන්න ගන්නේ. ඇත්තටම මේ අපේ ෆ්‍රෙන්ඩ් ගෲප් එකේ අපි 3 අපි දෙන්නෙක් ඉන්නවා. අනිත් එක්කෙනා නම් මම දන්නේ 8 වසරේ ඉඳලා. මන් නිසා තමයි අර දෙන්න එකතු වුනේ.
දැන් ඒ දෙන්න එක කැම්පස් එකට යනවා මම වෙන එකකට යනවා ඒ දෙන්න එකතු වෙලා මම වෙන් කරනවා බොරු ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ ඉතින් අහන්න කතා මේ මට ඔය ඒ ලෙවල් වලදී හම්බෙනවා ෆ්‍රෙන්ඩ් ගෲප් එකක් 7 දෙනෙක් ඉන්නේ අපි කාජල් එක අඳගන්න බැරි අවස්ථාවක් ඉතින් මොකද මං හිටියේ 7 දෙනා ඒ 7 දෙනා අපි 7 දෙනා හරි සතුටින් හිටියා හොඳේ 7 දෙනා නෙමෙයි ඉස්සෙල්ලාම හිටියේ අපි 3 දෙනෙක් මම ඕක 7 දෙනෙක් බවට පත් කරගත්තා අනේ දන්නවද මොකක්ද මම කියන්නේ කියලා තේරෙන්නේ නැහැ ඉතින් ඊට පස්සේ ඒ 7 දෙනාගෙන් එක්කෙනෙක් නිසා තමයි එතෙන්ට මම එන්න ඊට පස්සේ අපි 7 දෙනා හරි සතුටින් හිටියා කොහොමම හිටියා එක්කෙනෙක් මම 8 වසරේ ඉඳන් මාත් එක්ක ක්‍රිකට් ගැහුවා අපි හරිම එයයි මම මට මතකයි අද වගේ අපි දෙන්නම අපේ ඒ කියන්නේ 12 වසරේ ක්ලාසස් කියද්දී අපි දෙන්න එකට ඉඳගෙන හිටියේ අපි දෙන්නගෙනම එක ළඟ කියවුනේ අපි දෙන්න යේ ගාලා කෑ ගහලා බදාගෙන එතන මුළු හෝල් එකම බැලුවා දෙන්න කෑ ගහන්නේ කියලා ඇත්තටම සතුටින් හිටියේ මමයි ඒ ළමයා ඊට පස්සේ කොහොම හරි ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ එකපාරට මේ කට්ටියම කපන්න ගත්තා ඒ ලෙවල් ඉවර වෙනකම් මම මේගොල්ලන්ට ඉගෙනුවා අනේ මම නොකරපු දෙයක් නැහැ ඒ ලෙවල් ලියන අස්සෙත් මගේ ඒ ලෙවල් ලියනකොට මගේ බර්ත්ඩේ එක ආවේ මම ඒ අතරතුර අම්මට තාත්තට කියලා කොහොම හරි ඒගොල්ලන්ට කේක් ගෙන්නවා අර අපි කියන්නේ ඕනාට වැඩි ඕනෙම නැහැ කියලා අන්න ඒ වගේ අන්න ඒ වගේ මම කළා ඒ කළාට හස්සේ අන්න ඒ වගේ මම කළා ඊට පස්සේ කොහොම හරි මම මගහරින්න ගත්තා ඊට පස්සේ මම බැලුවා ඇයි මේක පාරට එළවලු ඉරිචුණා පස්සේ තමයි මට මීටර් උනේ එතන ගෲප් එකේ ඉන්නේ කෙනෙක් ඒ කියන්නේ මගේ මේ දැන් බර්ත්ඩේ එක තියෙන යාළුවා මගේ අනිත් අපි මං කිව්වේ අපි තුන් දෙනෙක් ඉන්නවා කියලා අපි තුන් දෙනා කල්පනා කළා තමයි තේරුනේ ඒ යාළුවා එක්කෙනෙක් ඉන්නවා මම කියන්නේ එයාට තමයි ඕන වෙලා තියෙන්නේ මාව අනිත් කට්ටියත් එක්ක බේද කරන්න ඊට පස්සේ මම ගොඩාක් ඇඬුවා මාස දෙකක් විතර ඉතින් එදායින් පස්සේ මම මේ තුන් දෙනාට ඇරෙන්න වෙන කාටවත් ප්‍රයොරිටි දෙන්නේ නැහැ මේ දෙන්නට තව එක්කෙනෙක් ඉන්නවා එයාත් මගේ යාළුවෙක් ගෑනු ළමෙක් එයාත් හරි හොඳයි මේ ප්‍රශ්නේ මාත් එක්ක ගොඩක් හිටියා but that's fine okay අපිට සුදුසු අපේ ජීවිතේ යනවා ඉන්න ඉතින් එහෙම ඉන්න කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තමයි අද අපි මේ සෙලිබ්‍රේට් කරන්නේ නැති අයගෙන හිතන දුක් වෙන්න ඕනේ නැහැ අය අපි ඒගොල්ලෝ ගැන කතා කරන්නේ අපි කතා කරමු බර්ත්ඩේ එක ගැන ඉතින් යා ගැන කතා කරේ ඉතින් ඒ කට්ටියම දාලා ගියත් මෙයා මාත් එක්ක ඉතින් මේ දෙන්නට ඇරෙන්න වෙන කාටවත් ආයේ යාළුවෝ කියලා අර මගේ ජීවිතේට ගොඩක් ළඟින් ඉඩ දෙන්නේ so be smart as the life right you don't mind my backdrop okay
අපේ ගෲප් එකේ 5 දෙනෙක් ඉන්නවා කිව්වම අපි 5 දෙනා ඉන්නේ කෙල්ලෝ 3 දෙනයි කොල්ල දෙන්නයි අපි 5 දෙනා දැන් මේ කොල්ල දෙන්නයි නවා මාව අරගෙන යන්න කේක් ටිකයි කායි ටිකයි ඉතින් මම ඒගොල්ලෝ ආවට පස්සේ report කරනවා මම රෙන්දනස් කරන්න ඕනේ නැත්නම් අම්මා ගාලා කෑ ගහනවා අම්මා සෝ මම අස් කරලා එන්න අපි ඇවිල්ලා ඉන්නේ ඇවිල්ලාද ඉන්නේ අපි ඇවිල්ලා ඉන්නේ තාමයා මග අපි ආවට පස්සේ මේක රෙකෝඩ් කරනවා ඕකේ සර්ප්‍රයිස් කෝ උඩ පැනලා සතුටු වෙන්නකෝ උඩ පායින්න බෑ බර්ත්ඩේ එක තිබෙනවද thank you for දන්න මොකක් හරි okay අපි ඔක්කොටම 21යි දැන්. ඔව් මේ ෂූට් විතරයි 20. අපිට අපිට අරිනම් 21යි. මං කන්නේ යන් චරිත් මෑ ලොකු මෙක්කෙනා ඔහොමම කවාගෙන ඉන්න මං ඊට පස්සේ හයි. I love you හරි මේක ගන්න මහත්තයා පොඩ්ඩක් අර අර රිවිල් එකකින් ඉන්නද ඒකේ කපලා දැන් අපි කපලා ගන්න යන්න බෑ එයා තමයි මම ඔයගොල්ලන්ට කියපු යාළුවා ලස්සනයි නේද මම දන්නවා ඔය ටැග් දෙන්න ඔයත් දෙන්න ඕනේ අපි දෙන්නම සුරත් වෙනවා drum roll okay බලන්න මොනවද තියෙන්නේ කියලා දෙක පොඩ්ඩක් ලස්සන කොට ගමු මේක බොන්න පුළුවන්ද දැන්? ඔය දෙන්න එකම වගේ කියලා මම නිකන් දෙගෙන ආපු ගමන් ඕක බොන්න හැදුවේ බොමු බා මොනාරි වෙන්නේ. කොල්ලෙට බෝතලයක් හම්බුනම අර මට බෝතලයක් ඒ වගේ නිකන් බෝතලයක්. මගේ වාස්තුව අයි තියෙන එක තවත් තලෙන්න නැහැ. පරිස්සම් කරගන්න ඕනේ වීදුරු අර පිටිපස්ස තියෙන රූපේ ලස්සන ටී-ෂර්ට් කවුද යාර බබා නේද? ඉරියන් ලලිස් ආස නැහැ. එහෙනම් ලෙක්චර් එක මැද්දේ යට යවගන්න හා? ලෙක්චර් එක මැද්දේ යට මෙයාලා වීඩියෝ කරලා මේ අපේ සමාජික එයා පෙන්නනවා අර මේක පෙන්නන මෙයා මේක මේකක් තියෙනවා. කොහොම නෙමෙයි අර කෑ ගහන්න නෝ අර ගම්පුන් කාලේ කරන බලාපොරොත්තු වෙන්නේ. හෙලෝ. ගොඩක් කියෝදී චරිත් මගේ ඔයාලට ට්වින් කෙනෙක් ඕන කියලා ඉතින් ඔයාලා අම්මට එයාගේ ට්වින් කෙනා. ඔක මේ මම වැඩි මම හිතන්නේ වැඩි වෙයි. මදිද බා ඊළඟ බල ඒක තමයි මම ආසයි. නේද? yes. ඒක තමයි මම ඉස්සරහ බලන්න ඒක ආසයි. oh I know ඉතල පෙන්න. සමාජික oh wow ඊළඟ මේ කරන්නේ ඇත්තටම මොකක් කරනවා ෂර්ට් එක පෙන්නනේ ඔය කපන්න ඒක කපනවා ඔයාගේ හිවන්නේ දාගන්න මේක දාගන්න ඉතින් එච්චරයි අපි දැන් කට්ටිය මාව අල්ලන්න මාව ફોකස් කරා ඉතින් එච්චරයි දැන් අපි කට්ටිය විනෝද වෙලා කේක් කාලා ලව් කරන්න යන්නේ බයි මේ මගේ අඬාරක්කෝ ඔය ඇඳ උඩ දාලා තියෙන්නේ ඉතින් මේ පරණ එකක් නේ
හයි හයි කියන්න බෑනේ මේ වගේ. ඉතින් ගමන ගිහිල්ලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා හෙට මට ක්ලාසස් තියෙනවා සුළු මම එකට ලෑස්ති වෙනවා. අද අපි මට මම කන වෙලාව රෙකෝඩ් කළේ නෑ. ගෙදර එන වෙලාව රෙකෝඩ් කරගන්න බැරි වුණා. යාළුවෝ ඉතින් කතා කරනවා. හැබැයි අදට මෙච්චරයි. මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එන්ජොයි කරන ඕල් මේ වීඩියෝ එකට කැමති නම් මොකද කරන්න ඕනේ බලලා සතුටු වෙන්න. බයි. ළඟදීම තව vlog එකක් එනවා. ඒත් මගේ මනාපම යාළුවෝ 3 දෙනෙක්. ඒ 3 දෙනෙක් මාත් එක්ක 3 දෙනයි. තව මම අසම දෙන්නෙක්. ඒ දෙන්නත් ගොඩක් ජීවිතේට ළඟ දෙන්නෙක්. ඒ දෙන්න තමයි මම ඉස්කෝලේට ගිය මුල්ම දවසේ හම්බෙච්ච දෙන්න. ඉතින් ඒ දෙන්නත් එක්කත් එළියට යනවා. ඒකේ vlog එකකුත් එනවා. එතනත් ඉන්නවා තව vlog කරන කෙනෙක්. ඉතින් එච්චරයි. මේ දවස් ටිකේ පොඩක් ජීවිතය යනවා හොඳට. ජීවිතේ විතර නැවතිලා වගේනේ තිබ්බේ. ඇත්තට මට නිකන් මේ අවුරුද්ද පටන් ගත්තට මුල් මාස දෙක නිකන් නැවතිලා වගේ තිබි. දැන් අද ඉඳන් තමයි මම පොඩ එළියට පහළ ගිහිල්ලා and also my campus පටන් ගන්නවා March 3rd. මේකටත් යනවා පොඩක් life යනවා. පේනදි මම හෙක්ටික් මූණ ඔෆ් වෙලා. ඉතින් අදට එච්චරයි. මම ඊළඟ vlog එකකින් එන්න. ඕකේ? ඉනාගලා සතුටින් ඉන්න ඕනේ. ඕකේ?